ඉතින් කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. මම ඔයාලට අද පෙන්වන්න හදන්නේ රඹුටන් වලින් දෝසි හදන්නේ කොහොමද කියලා. මේ විදිහට හදලා තියාගත්තොත් අවාරෙදි වුණත් රඹුටන් කන්න පුළුවන්. ගෙදර තියෙන සරල ද්‍රව්‍ය කිහිපයකින් මේ අතුරුපස හදාගන්න පුළුවන්. ඔයත් මේ රෙසිපි අත්හදා බලලා කොහොමද කියලා කමෙන්ට් එකකින් කියන්න. අපි රඹුටන් ටික මේ විදිහට සෝදලා පිරිසිදු කරලා ගමු මුලින්ම. අපිට රඹුටන් වගේ දෙයක් දැක ගමන්ම ඒකේ රස බලන්න තමයි ඉස්සෙල්ලා මතක් වෙන්නේ. අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ රඹුටන් ලිල්ල කටින් ඉවත් කරන්න. මේ විදිහට පීයකින් ලෙල්ල ඉවත් කරලා කෑමට ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒතර උගුරේ අමාරුව අඩු කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ රසවත් දෝසි එක හදාගන්නේ කොහොමද කියලා. මම මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට සීනි කෝප්පයක් එකතු කරගන්නවා. ඒ ප්‍රමාණයෙන්ම වතුර කෝප්පයකුත් මම එකතු කරගන්නවා. මේ වෙලාවේ සීනි එක හොඳින් දිය වෙනකම්ම හැඳිගා ගන්නවා. අපිට මේ දෝසි එක හදන්න පැයකට වඩා කාලයක් වැය වෙනවා. ඉතින් ඔයාට දර ලිපක් තියෙනවා නම් පැයකමාරක් විතර කාලයක් යන හින්දා දර ලිපේ ගින්දර අඩු කරලා හොඳට ඉදව ගන්න පුළුවන්. මේ වෙලාවට ලිපේ ගින්දර අඩුම කරලා තියාගන්න ඕනේ. රඹුටන් වල ප්‍රමාණය අනුව ලුණු එකතු කරගන්නත් පුළුවන්. තලාගත්ත එනසාලට දෙක තුනක් එකතු කරගන්නවා. ඒකෙන් සුවඳ වගේම හොඳ රසයකුත් එකතු කරගන්න පුළුවන් වෙනවා. පැන් ටික උතුරලා යන්න දෙන්නේ නැති වෙන්න අපි මේ විදිහට හොඳින් හැඳිගා ගන්න ඕනේ. දැන් ඔයාලට පේනවනේ රඹුටන් දෝසි එකේ සීනි එක හොඳින් කැරමල් වෙලා තියෙනවා. මෙටි භාජනයක් පාවිච්චි කරනවා නම් හොඳින් හැඳිගා ගන්න ඕනේ. මොකද එතකොට අඩිය අල්ලන්න පුළුවන්. දැන් රඹුටන් දෝසි එකේ හරි පදමට ඇවිල්ලා තියෙන්නේ. මම මේ වෙලාවේ ලිප ඔෆ් කරගන්නවා. මට මේ රඹුටන් දෝසි එක හදාගන්න පැයයි විනාඩි 20ක් වගේ කාලයක් ගියා. ඉතින් ඔයාටත් පුළුවන් අවාරෙදි උනත් මේ විදිහට රඹුටන් කන්න මේ විදිහට දෝසි එකක් හදලා තියාගන්න. ඉතින් ඔයාටත් පුළුවන් රඹුටන් දෝසි එකක රස බලන්න. ඉතින් ඔයා අද මගේ channel එකට අලුතෙන් එකතු වුණා නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සතුටින් ඉන්න.